විශ්‍රාම යන වයස ඉහළ නොදැනීම ඒ කරුණු කාරණා මත අපිට ඇයි විවාදයක් ලබා නොදෙන්නේ? ඇයි විවාදයක් ලබා නොදෙන්නේ? මේ වෙන කතාවක් කියන්නේ මේ දැන් කියනවා 36ට අඩු කරන්න නැල්ලු 60ට තියාගන්නවලු. එකතු කළාගේ මත බදු පන්තට අපි අයවැය ඉදිරිපත් කරන වෙලාවේදී අපි කවුරුත් දන්නවා මේ එකතු කළාගේ මත බද්දට යටත් වෙන ත්‍රෙෂෝල්ඩ් එක බද්දට යටත් වෙන සීමාව මිලියන 60 ඉඳලා මිලියන 36 දක්වා අඩු කරන්න අපේ අයවැය යෝජනාවක් තිබුණා ඒ අවස්ථාවේ රටේ පවතින තත්ත්වය අනුව. නමුත් ගරු කතානායකතුමනි අපි කවුරුත් දන්නවා අපි බලාපොරොත්තු නොවිච්ච විදියට මේ රටේ දිත්වා සුලිකුණාටුව එහෙම ඇතුළේදී අපේ සාමාන්‍ය ජනතාව සහ ව්‍යාපාර කුඩා ව්‍යාපාර ඇතුළු සියලුම දෙනා විපතටපත් වෙලා හානියටපත් වුණා. ඒ විතරක් නෙමෙයි රජය විසින් ඒ වෙනුවෙන් ලබා දුන්න සහන ආධාර මගින් ඒ ව්‍යවසායයන් නැවත යථා තත්ත්වයට පත් වෙමින් තියෙන අවස්ථාවක අපේ රටේ අපි කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච විදියට අපේ පාලනයෙන් තොරව මැද පෙරදිග යුද්ධයක් ඇති වුණා. ඉතින් මෙන්න මේ යුද්ධය නිසා නැවතත් මේ ගොඩනැගෙමින් පැවති ව්‍යවසායයන්ට යම් විශේෂ බලපෑමක් ඇති වුණා. ගරු කතානායකතුමා ඔබතුමා කරුණා කළා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම සඳහා සභානායකතුමාටත් දෙනවා නම් මයික් එක ඔන් කරලා කතා කරන්න මටත් දෙන්න. විපක්ෂ නායකතුමා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මන්ත්‍රීවරු 20ක් ස්ථාවර නියෝගවලට අනුකූලව ඔබතුමාට යෝජනාවක් ඉදිරිපත් කළා තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය මිනිසුරුවරු 8 දෙනෙක් පත් කිරීම විශ්‍රාම යන වයස ඉහළ නොදැනීම ඒ කරුණු කාරණා මත අපිට ඇයි විවාදයක් ලබා නොදෙන්නේ? ඇයි විවාදයක් ලබා නොදෙන්නේ? මන්ත්‍රීතුමා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා ශ්‍රීශාන්ත ජයවීර මන්ත්‍රී ඔව් ගරු කතානායකතුමනි දැන් මේ ඒ අනුව රටේ පවතින අසාම මේ ජනතාව පීඩාවට පත්වීම ඇතුළේදී ගරු ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරනු ලබනවා මේ මිලියන 60ක ඉඳලා මිලියන 36ක් දක්වා අඩු කරන්න මේ අයවැය යෝජනාවේ තිබිච්ච ඒ යෝජනාව මෙහිදී ඉවත් කරගන්න මේ අවස්ථාවේදී ඉවත් කරගන්න කටයුතු කරනවා. ඒක මම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන. නමුත් මේ අවස්ථාවේදී මේ යෝජනාව ඉවත් කරගනු ලැබුවත් අපි දන්නවා අපේ රටේ තියෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ට මේ වැට් බද්දට මේ ත්‍රෙෂෝල්ඩ් එකට පල්ලෙහා තිබුණා වුණත් වැට් බද්දට ලියාපදිංචි වීම ඉතාමත් වැදගත් කාරණයක්. මොකද මේ වැලියු චේන් එකේ ඉන්න අයට තමන් නිෂ්පාදන ලබා ගන්න ඒ නිෂ්පාදනයන් වෙනුවෙන් ලබා ගන්න අමුද්‍රව්‍ය වෙනුවෙන් ගෙවන වැට් එක තමන් ලබා ගන්න සේවාවන් වෙනුවෙන් ගෙවන වැට් එක යදවුම් බදු බැරක් විදියට ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ සහ එතුමන්ලා කරන නිෂ්පාදන වෙනුවෙන් වැට් ඉන්වොයිස් ඉල්ලනවා අනිත් පාර්ශ්වයන්ගෙන් වැට් ලියාපදිංචි අයවලුන් විසින්. එතකොට අපි මේ ත්‍රෙෂෝල්ඩ් එකෙන් පල්ලෙහා තිබුණා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ට මේකට ලියාපදිංචි වීම ඉතාමත් වැදගත්. ඒ නිසා මේ ත්‍රෙෂෝල්ඩ් එක පල්ලෙහාට කියන එක නැවැත්තුවත් ඔවුන්ට තමන්ට ඇවිල්ලා ස්වේච්ඡාවෙන් ලියාපදිංචි කිරීමේ ප්‍රතිපාදන දැන්ටත් පනත ඇතුලේ තියෙනවා. අපි මේ වෙනකොට ලියාපදිංචි වෙලා ඉන්න බදු ගෙවන්නන් ගත්තත් ඒ ත්‍රෙෂෝල්ඩ් එකෙන් පල්ලෙහා ඒ අවශ්‍යතාවයේ අනුව ලියාපදිංචි වූ විශාල පිරිසක් මේ වෙනකොට ඉන්නවා. ඒක හින්දා ත්‍රෙෂෝල්ඩ් එක මට විශේෂයෙන්ම සඳහන් කරන්න තියෙන්නේ මේ වැට් බදු ඉදිරියට මිලියන 60ම සීමාවේ තමයි තියෙන්නේ වැට් බද්ද අය කරන සීමාව සහ නමුත් කෙනෙකුට ඕන නම් ත්‍රෙෂෝල්ඩ් එකෙන් පල්ලෙහා තිබුණා වුණත් ඒ අවශ්‍යතාවයේ අනුව Tamanට ඇවිල්ලා වැට් බද්ද සඳහා ලියාපදිංචි කිරීමේ හැකියාව තියෙනවා. ගරු කතානායකතුමා මුදල් කාරක සභාවට මේ කතාව කිව්වේ නෑ. ඒ නිසා මුදල් කාරක සභාව මේ සම්බන්ධයෙන් අනුමැතියක් දීලා නෑ. අද මේ වෙන දෙයක් කතා කරනවා. මේ පාර්ලිමේන්තුවට ගේන්න කලින් මුදල් කාරක සභාවේ අනුමැතිය ගන්න ඕනේ බව ඔබතුමා අපි ඔක්කොම දන්නවා. මේ වෙන කතාවක් කියන්නේ. මේ දැන් කියනවා 36ට අඩු කරන්න නැල්ලු 60ට තියාගන්නවලු. ඒ කියන්නේ ඔබතුමාලා අත් වශයෙන්ම අපි මුදල් කාරක සභාව නෙමෙයි මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා තමයි මේක ඉදිරිපත් කරන්නේ. අපි මේ සඳහා අපි පාර්ලිමේන්තුවේ අනුමැතිය බලාපොරොත්තු වෙනවා. ඔව්. ඊට අමතරව මෙහිදී තවත් අපි යෝජනාවක් ප්‍රතිපාදනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ගරු කතානායකතුමනි ඔබතුමා පොයින්ට් එක දැන් ඉදිරිපත් කරන්නේ නෑ ගරු කතානායකතුමා
මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය තමයි ස්ටෑන්ඩිං ඕඩර්ස් අනුව යනවා නම් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සම්මත වෙච්ච දේ තමයි ගේන්න ඕනේ. දැන් සම්මත වෙලා මම අද ඉදිරිපත් කරපු දේ නෙමෙයි මෙතුමා ඉදිරිපත් කරන්නේ. ඒ නිසා පොඩකින. ඒ නිසා ඔබතුමාට අයිතියක් තියෙනවා ඕනනම් ස්ටෑන්ඩිං ඕඩර් සස්පෙන්ඩ් කරන්න. අපි මේ කියන කාරණය පාර්ලිමේන්තුවේ සම්මතයට තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඔව්. ගරු හර්ෂ දිනපන්තුමා. දැන් ඔබතුමා මේක අඩු ඔබතුමාට කරන්න එක දෙයක් තියෙනවා. ඒ දේ තමයි පාර්ලිමේන්තුවේ ස්ටෑන්ඩිං ඕඩර් සස්පෙන්ඩ් කරලා මේක කරන්න පුළුවන්. හැබැයි සස්පෙන්ඩ් නොකර මේක කරන්න බෑ. කරන්න බෑ. ඔබතුමී ස්ටෑන්ඩිං ඕඩර් මොකද්ද? ඔබතුමී ස්ටෑන්ඩිං ඕඩර් Honorable Speaker, there is no such standing order in this parliament. There's no such standing order saying that the Public Finance Committee has to approve any motion coming to the parliament. There is no such standing order saying that the Public Finance Committee has to approve. Public Finance Committee can make recommendations. The chairman of the committee can very well make recommendations, but there is no requirement of approval. The parliament is the body with public finance control. Parliament will approve. If the parliament approves, it will go forward. The honorable Deputy Minister, yes. Now there's so many. ඔබතුමා මේ අපිට පේන්නේ ඔබතුමා මේ ට්‍රෝල් එක පල්ලෙහාට ගේන එක නවත්තන එකට ඔබතුමා විරුද්ධයි වගේ තමයි අපිට පේන්නේ. ඔබතුමාගේ විරෝධතාවය ප්‍රකාශ කරන්න. ඊට පස්සේ ඊට අමතරව කතානායකතුමනි අපි කවුරුත් දන්නවා මේ අපේ රටේ වැට් බද්දට යටත් වෙන්නේ මේ රට ඇතුලේ කරන සේවා විතරයි. සේවා සහ භාණ්ඩ නිෂ්පාදන. නමුත් මෙහිදී අලුතෙන් යෝජනාවක් ගේනවා මේ අපිට පිටරටවල සිට non resident පර්සන්ලා කරන ඩිජිටල් ප්ලැට්ෆෝම් හරහා කරන සේවාවන් වැට් බද්දට යටත් කිරීම මේක මේ සඳහා වන විධිවිධාන මේ අලුත් පනතේ ඇතුළත් කරලා තියෙනවා. ඊටත් අමතරව ගරු කතානායකතුමනි අපි මේ වෙනකොට අපි කවුරුත් දන්නවා බැංකුවක් සහ මුල්‍ය ආයතනයක් විසින් සිදු කරනු ලබන මුල්‍ය සේවා. ඒ මුල්‍ය සේවාවන් මත වැට් බද්දක් අය වෙනවා. ඒත් එක්කම සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් අය වෙනවා. එතකොට මෙන්න මේ බැංකුවක් සහ මුල්‍ය ආයතනයක් විසින් සිදු කරන ලබන මුල්‍ය සේවා මත අය කරන වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඔන්න බල හර්ෂ දිසිල්ලා බද්දෝ ඔබතුමාගේ මොකද පොයින්ට් එක? දැන් මෙතන ආගෙනින් මෙතන මේ ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති ප්‍රජාතන්ත්‍රවාද විරෝධී කතාවක් මෙතුමිය කිව්වා. එතුමිය කියන්නේ මුදල් කොමිටිය අත්‍යවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් එහෙමනම් මුදල් කොමිටිය ඉවත් කරන්න. මුදල් කොමිටිය ඉවත් කරන්න. අපි සම්ප්‍රදාය පාර්ලිමේන්තුව වැඩ කරන්නේ සම්ප්‍රදාය මත. මේක පොඩකින්නකෝ පාර්ලිමේන්තුව වැඩ කරන්නේ සම්ප්‍රදාය මත. සම්ප්‍රදාය තමයි මේක බ්‍රිටිෂ් පාර්ලිමේන්තු එකෙන් ආපු දෙයක්. මුදල් කමිටුවේ සම්මත වෙලා තමයි මෙතනට ගේන්නේ. මීට කලින් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ එහෙම වුණාම ස්ටෑන්ඩිං ඕඩර් සස්පෙන්ඩ් කරලා ඒගොල්ලෝ සම්මත කරා. එහෙම කරනවා නම් කරන්න. හැබැයි මේ කියපු කතාව සම්පූර්ණයෙන්ම වැරදි. හරි එහෙමනම් මේ කොමිටි වහන්න. පාර්ලිමේන්තුවේ මොන කෙහෙල් මල්ටද කොමිටි තියෙන්නේ? මොන කෙහෙල් මල්ටද කොමිටි තියෙන්නේ? ඒක කොමිටිය point of order. The chairman is misrepresenting what I'm saying, Honorable Speaker. I'm not saying that the Public Finance Committee has nothing to do in the Parliament. Any committee in the Parliament can make recommendations. But the approval, the power to approve lies with the Parliament. The committees cannot approve or disapprove anything that comes into those committees. And there is no standing order. I will challenge Honorable Members Harsha De Silva on this. There is no standing order supporting his notion. And our Parliament, Honorable Speaker, should not know the standing orders. සභානායකතුමා point of order. ගරු කතානායකතුමනි කාරක සභා පනතකට අදාළ කරන කෙටුම්පත් සංශෝධන පනතට අදාළ කරන සංශෝධන සියල්ල මුදල් කාරක සභාවට යන්න ඕන කියලා එකක් කොහේවත් නැහැ.
ඒ නිසා මේ කරුණක් වශයෙන් වැරදි. ඒ නිසා මෙතන ඩිස්ටර්බ් කිරීමේ අරමුණින් විතරක් කටයුතු කරන්නේ නැතුව ඒ නිසා කරු කතානායකතුමනි අපිට මේ සභාව කරගෙන ඒ නිසා අපි නීතිපතිතුමාගේ මේ සංශෝධනයට නීතිපතිතුමාගේ අවසරය තියෙනවා මේ සංශෝධනයට කැබිනට් එකේ අනුමැතිය තිබෙනවා ඒ නිසා තමයි කාරක සභාව ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවක් තිබෙන්නේ ඒ කාරක සභා අවස්ථාවට තමයි අපි ඇමෙන්ඩ්මන්ට්ස් ගේන්නේ ඒ නිසා මේ කවුද මුදල් කාරක සභාවට මේ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ පාලනය බාර දීලා නැහැ මෙතුමට ඕනකම තියෙන ඇති එතුමගේ නායකට වඩාවට සෙල්ලමක් කරන්න එක දේශපාලන වේදිකාව පාවිච්චි කරගන්න අපි ඒවට අහු වෙන්නේ නැහැ හරිද මෙයාට වෙලා තියෙන්නේ ඒක ගරු කතානායකතුමා අද වෙලා තියෙන මේ විපක්ෂ නායකතුමාට එතුමගේ පක්ෂ නායකයෝ ගණනාවක් ඉන්නේ එතුමගේ නායකත්වය පිළිගන්නේ නැහැ. Honorable Nishant Javira, you can continue. ගරු කතානායකතුමනි එතකොට මේ පනතේ ඊළඟ විධානය තමයි බැංකුවක් හරි මුල්‍ය ආයතනයක් විසින් සිදු කරන ලබන මුල්‍ය සේවාව වෙනුවෙන් දැනට ගෙවන එකතු කළ අගය මත බද්ද සහ SSCL එක දෙක වෙනුවෙන් 20.5ක් ගෙවනවා මොකද මේ බැංකු සහ මුල්‍ය ආයතන විසින් ඉල්ලීමක් කළා තිබුණා අපි ලාභය ගණනය කළා එකම අගයකට උදාහරණයක් විදිහට අපි බැංකුවක හරි මුල්‍ය ආයතනයක හරි ගණනය කරන ලාභය මේ අතර ආරෝපිත ලාභය අපි හිතමු රුපියල් මිලියන 10ක් කියලා. එතකොට මේ රුපියල් මිලියන 10ට 118ක වැට් එකක් ගෙවනවා. ඒත් එක්කම ඒ අගයටම ආයෙ රුපියල් 2.5කට සමාජ ආරක්ෂණ Honorable member, you have another 2 minutes. ඊට අමතරව ඒ සඳහා වාර්තා ලබා දෙන්න ඕන. ඉතින් ඒ අවස්ථාවේ අයින් කළා මේ බදු වර්ග දෙකම වෙනුවට 20.5ක් තනි බද්දක් අය කර ගැනීම තමයි මේ ප්‍රතිපාදනයේ අනිත් තරමුණ. ඊටත් අමතරව මේ එකතු කළාගේ මත බදු සංශෝධන පනතේ විශේෂ දෙයක් ඇතුළත් කරලා තියෙනවා මේ වැට් බද්ද සඳහා ලියාපදිංචි වන පුද්ගලයන්ට ඉදිරියේදී point of sale machine ලබා ගැනීම. You will be given another 5 minutes. ඒ point of sale machine ලබා ගැනීම ඇතුළතදී අපි බලාපොරොත්තු වෙනවා මේ බදු ගෙවන්නන් සඳහා විශේෂයෙන්ම තමන්ගේ වාර්තා දැන් අපි දන්නවා ගරු කතානායකතුමනි අපි කවුරුත් දන්නවා දැන් වැට් බද්ද සඳහා ලියාපදිංචි වුණ බදු ගෙවන්නෙකුට තම වාර්තාව ලබා දෙනකොට ඒ වාර්තාව එක්ක තමන්ගේ ගනුදෙනු සියල්ල ඇතුළත් උපලේඛන රාශියක් ඉදිරිපත් කරන්න වෙනවා. ඊටත් අමතරව මේ උපලේඛන ඉදිරිපත් කරන්න විශාල පරිශ්‍රමයක් මේවා පිළියෙල කරන්න විශාල පරිශ්‍රමයක් ලබා ගන්න වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි point of sale machine POS machine හඳුන්වා දීම ඇතුළතදී ඒ තමන්ගේ සියලුම ගනුදෙනු ස්වයංක්‍රීයව දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට පැමිණෙනවා. එන්නේ පැමිණීම ඇතුළතදී තමන්ට ඒ වැට්බදු වාර්තාව මේ බදු ගෙවන්නන් ලබා දෙන වැට්බදු වාර්තාව ඉතාමත් සරලව ස්වයංක්‍රීයව දෙපාර්තමේන්තුවට ලබා දීමේ හැකියාව ලැබෙනවා. මේක ඇතුළතදී මේ බදු ක්‍රමය එකතු කළ අගය මත බද්ද අය කිරීමේ ක්‍රමවේදය වාර්තා ලබා දීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම වෙනවා. ඔවුන්ට ආපසු ගෙවීමක් ලබා ගන්න තියෙනවා නම් ඒක දැන් අපි දන්නවා කවුරුත් යම්කිසි දැන් ડોකියුමන්ට් චෙක් කරලා යම්කිසි කාල රාමුවක් ගත වෙනවා. මේ පොස් යන්ත්‍ර හඳුන්වා දීම ඇතුළතදී ඒ කාල රාමුවකින් තොරව තමන්ගේ ආපසු ගෙවීම ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපි දැන්ටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා එයාපෝට් එකේදී ටුවරිස්ට් වැට් රිෆන්ඩ් සිස්ටම් එක. ඒකට සංචාරකයෙක් මෙහෙදී ගන්න භාණ්ඩ වෙනුවෙන් ලංකාවේදී ගෙවන වැට් එක එයාපෝට් එකට යනකොට තමන්ට ආපසු ගෙවීමක් විදිහට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. පාර්ලිමේන්තුවේ විනාඩි 10ක් සඳහා తాවකාලිකව අත්හිටවනු.